ඔයත් ලැප්ටොප් එකකින් කරන වැඩ වලින් 90%ක්ම කරගන්න පුළුවන් ටැබ් එකක් එවුවනම් මේක තමයි ඔයාලට ගැලපෙන ටැබ් එක. ඔයා ගාව රුපියල් 75000ක වගේ මුදලක් නම් තියෙන්නේ. මේක ගොඩක් හොඳ price to worth option එකක්. ඒ price range එකේ තියෙන. ඉතින් අද මම review කරන්න අරගෙන ආවිල්ලා තියෙන්නේ Oscal Pad 200 කියන mid range tablet එක. ඉතින් ඔයා ඉස්සෙල්ලා දැක්කා වගේ මේ tablet එකත් එක්ක මෙන්න මේ වගේ keyboard එකක්, mouse එකක්, pouch එකක්, මේ වගේ stylus pen එකක් පවා ලැබෙනවා. ඉතින් මේවා ගොඩක් accessories මේ tablet එකත් එක්ක නොමිලේම ලැබෙනවා. විශේෂයෙන්ම ඔයාට ටිකක් විතර ලොකු display එකක්, ඒ වගේම තමයි lag free experience එකක්, හොඳ battery life එකක් අවශ්‍ය නම් Oscal Pad 200 එක ඔයාට ගොඩක් ගැලපෙනවා. ඉතින් අද වීඩියෝ එකේ මේ tablet එක ගැන හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම කතා කරනවා. වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් පල්ලෙහා තියෙන like button එක press කරලා වීඩියෝ like view දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එකේ වීඩියෝ බලන්න පළවෙනි තවර නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification bell icon එකත් ඕල් දාලා click කරන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම අපි බලලෙමු Oscal Pad 200 එකේ unboxing experience එක මොන වගේද කියලා. මේ වගේ ටිකක් විතර ලොකු box එක තමයි මෙන්න මේ tablet එක එන්නේ. box එකේ යටපැත්තේ සඳහන් වෙනවා මේකත් එක්ක මෙන්න මේ දේවල් ටික ලැබෙනවා කියලා. ඉතින් අපි box එක unbox කරගෙන බලමු මේක ඇතුලේ ලැබෙන්නේ මොනවද කියලා. අන්බොක්ස් කරාට පස්සේ box එකේ මුලින්ම ලැබිලා තියෙනවා මේ tab එකට tempered glass එකක්. ඊළඟට මෙන්න මේ විදිහට tablet එක බලා ගන්න පුළුවන් pouch එකකුත් එක්ක. ඉතින් මේ pouch එක අතර ගත්තාන් පස්සේ හොඳටම feel වෙනවා හොඳ quality materials වලින් හදලා තියෙන්නේ කියලා. ඉතින් මම tab එක order කරලා තියෙන්නේ black color එකෙන්. ඉතින් ඒකට ගැලපෙන්න pouch එකත් black color එකෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේක තමයි tab එක. ටිකක් විතර ලොකු screen එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපිට box එකෙන් බලා ගන්න පුළුවන් stylus pen එකකුත් ලැබිලා තියෙනවා. ඔයා මොනවා හරි ලියන වැඩක් කරනවා නම් මේ tablet එකේ ඔයාට මේ stylus pen එක පාවිච්චි කරන්න පුළුවන්. මම නම් ඇත්තටම මාරම කැමතියි මෙන්න මේ වගේ stylus pen වලට මේකෙන් ලියද්දි මාරම experience එකක් එක නා. ඊළඟට ලැබිලා තියෙනවා wireless keyboard එකක් සහ wireless mouse එකක්. ඉතින් මේ wireless keyboard එක සම්පූර්ණයෙන් bluetooth වලින් වැඩ කරන්නේ සහ මේක rechargeable wireless keyboard එකක්. box එකේ පහළ කොටසේ තවත් දේවල් ටිකක් තියෙනවා. මුලින්ම earphone එකක් තියෙනවා. ඊළඟට sim ejecting tool එකක්, 18 watt power adapter එකක්, type C charging cable එකක් අවසාන වශයෙන් box එකේ බලා ගන්න පුළුවන්. ඇත්තටම මට හිතා ගන්න බෑ මේ වගේ Chinese brand කොහොමද මේ වගේ price range එකකට මෙච්චර accessories නොමිලියම දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේකත් එක්ක ලැබිච්ච මේ accessories ටිකම රුපියල් 10000ක් විතර වටිනවා. ඉතින් එතකොට රුපියල් 75000ක ටැබ්ලට් එකකට මෙච්චර හොඳ ටැබ්ලට් එකකුත් දීලා රුපියල් 10000ක විතර ඇක්සසරිස් දෙන්න කොහොමද කියලා ඇත්තටම හිතා ගන්න අමාරුයි. ඉතින් මම දකින විදිහට චයිනීස් බ්‍රෑන්ඩ් වලින් මෙන්න මේ වගේ ටැබ්ලට් වලට ෆෝන් වලට දෙන ලොකුම වටිනාකමක් තමයි මේ විදිහට ඇක්සසරිස් එවන එක නොමිලේම. ඉතින් ඔයාටත් මේ ඇක්සසරිස් ටික ප්‍රයෝජනවත් වෙනවා නම් මෙන්න මේ වගේ ටැබ්ලට් එකක් අරගෙන බලන්න. මම නම් හිතන්නේ නෑ ඔයාට මේ ටැබ්ලට් එක ගන්න එක පොඩ්ඩක්වත් පාඩු වෙයි කියලා. දැන් මම ඔයාලට කියන්න හරියට මේ ටැබ්ලට් එක කීයක් වෙනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් AliExpress එකේ නම් මේ ටැබ්ලට් එක රුපියල් 75000 වගේ ප්‍රයිස් රේන්ජ් එකේ යන්නේ. හැබැයි ඔයා මේ ටැබ්ලට් එක ලංකාවට ගෙන්නද්දි ඒකට ටැක්ස් ගොඩක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට සාමාන්‍යයෙන් කස්ටම් ඩියුටිස් සහ ටැක්ස් විදිහට රුපියල් 15000කට වඩා වැඩි මුදලක් ඔයාලට ගෙවන්න සිද්ධ වෙයි. ඒතර සම්පූර්ණ කොස්ට් එක රුපියල් 90000කට කිට්ටු වෙන ගාණක් වියදම් වෙනවා ඔයා මේ ටැබ්ලට් එක ලංකාවට ගෙන්නොත්. හැබැයි මේ වීඩියෝ බලන කට්ටියට chance එකක් දෙන්න හිතුවා. ඉතින් මම මේ රිවිව් වීඩියෝ එකට ගෙන ආපු මගේ Oscal Pad 200 ටැබ් එක වීඩියෝ එකෙන් පස්සේ සෙල් කරනවා රුපියල් 65000කට. ඉතින් මගෙන් මේක විලදී ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 077 655 2985 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔයා මේක AliExpress එකෙන් order කරනවා රුපියල් 90000ක් විතර වියදම් වෙනවා. හැබැයි මගෙන් මේක ගත්තොත් රුපියල් 65000කට විතර මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාගේ ගෙදරටම cash on delivery හරහා එවන්නත් පුළුවන්. පොඩි ඇඩ්වාන්ස් එකක් ඩිපොසිට් කරොත්. හරි දැන් අපි එනම් මෙන්න මේ Oscal Pad 200 එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරමු. මම ගත්තේ මේ ටැබ්ලට් එකේ 6GB RAM එකත් එක්ක එන ඒ වගේම තමයි 256GB storage එකකුත් එක්ක එන ටැබ්ලට් එක. මේකේ color variants දෙකක් ඇවිල්ලා තියෙනවා blue color එක සහ black color එක. මට නම් black color එක ලස්සනයි කියලා හිතුණු නිසා මම ඒ color එකෙන් ගත්තා. ඉතින් කොහොමද මේකේ GB 6ක RAM එකක් සහ GB 256ක storage එකක් තියෙන නිසා lag නැතුව සාමාන්‍යයෙන් අපි day to day කරන task ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් normal game එකක් play කරගන්න පුළුවන්. normal game එකක් කියන්නේ සාමාන්‍යයෙන් PUBG Call of Duty වගේ game එකක් වුණත් සාමාන්‍ය graphics වලින් play කරගන්න පුළුවන්. තවත් මේ ටැබ්ලට් එකේ මම දැකපු හොඳම දෙයක් තමයි මේක ටිකක් වෙලා පාවිච්චි කරද්දී heat වෙන ගතිය අනිත් ටැබ්ලට් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි. මම මීට කලින් ටැබ්ලට් 3-4ක්ම පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට ඒ ටැබ්ලට් වලට වඩා නම් ගොඩක් මේකේ heat වෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේ ටැබ්ලට් එකට ඇවිල්ලා තියෙන Unisoc T7280 කියන octa-core processor එක. මේකෙනු සාමාන්‍ය මට්ටමකින් හොඳ performance එකක් ලබා දෙනවා. ඒ හින්දා ප්‍රශ්න නැතුව ඔයාගේ casual works වලට ඒ වගේම තමයි office වැඩ වලට ඔයා student කෙනෙක් නම් ඔයාගේ studies වැඩ මේ processor එක හරහා කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්. මේ specs ටික හොඳටම ප්‍රමාණවත් වෙනවා. දැන් අපි කතා කරමු මේ ටැබ්ලට් එකේ විශේෂම දේ. මොකක් කියලාද හිතන්නේ? ඔව් ඔයා හිතුවා හරි. ටැබ් එකේ ඩිස්ප්ලේ එක. ඉතින් දැක්ක ගමන් ඔයාලට පේනවාද සාමාන්‍යයෙන් ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකට චුට්ටක් පොඩි ඩිස්ප්ලේ එකක් තමයි මේ ටැබ්ලට් එකේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටැබ් එකක එන්නේ නැති තරමට ලොකු ඩිස්ප්ලේ එකක් මේකට ඇවිල්ලා තියෙනවා. හරියටම කිව්වොත් එහෙම අඟල් 13.4ක IPS LCD පැනල් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අඟල් 13.4ක් කියන්නේ almost ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේක full HD plus resolution එකක් support කරනවා. සාමාන්‍යයෙන් මේ price range එකේ තියෙන ටැබ්ලට්ස් වලට මෙච්චර හොඳ resolution එකක් සාමාන්‍යයෙන් ලැබෙන්නේ නැහැ. එතකොට full HD plus දීලා තියෙන
නිසා හොඳ resolution එකකින් හොඳ colors මේ tablet එකේ display එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ display එක නිකන් සාමාන්‍ය display එකකුත් නෙමෙයි 120 Hz refresh rate එකකුත් support කරන display එකක් තමයි OscalPad 200 එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් 120 Hz refresh rate එකක් දීලා තියෙන එක නම් සෑහෙන්නම වටිනවා. අපිට මාරම smooth විදිහට social media scroll කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොන විදියක වැඩක් කරත් ඔයාට මාරම smooth විදිහට මේ tablet එකෙන් කරගන්න පුළුවන් 120 Hz දීලා තියෙන නිසා. ඒ විතරක් නෙමෙයි ඔයා ටිකක් games play කරන්න බලාගෙන මේක ගත්තත් 120 Hz මරේ මරු කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ඇස් ආරක්ෂා කරන්නත් මේකේ low blue filter එකකුත් ඇවිල්ලා තියෙනවා. overall ගත්තාන් පස්සේ display එකේ colors, resolution එක සහ display size එක හොඳටම worth මට්ටමක තියෙනවා. almost laptop එකක් කියලාම කියන්න පුළුවන්. අනිත් දේ තමයි මෙන්න මේ stylus pen එක. මේකෙන් display එකත් එක්ක ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳ experience එකක් ගන්න පුළුවන්. මේකේ මගේ experience එක ගත්තොත් මම ගොඩක් වෙලාවට tablet එහෙම නම් පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ stylus pen එකක් එක්ක. ඉතින් ඒක ඇත්තටම නියමයි කියලා කියන්න පුළුවන්. ඔයත් අනිවාර්යෙන් මේ tablet එකක් ගන්නවා නම් මෙන්න මේ stylus pen එක පාවිච්චි කරලා බලන්න. මම කියනවාට මේ tablet එකේ design එක ගැන බලද්දි මේකේ frames නම් ගොඩක් පොඩියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. සහ පිටිපස්සේ single camera එකක් ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක flashlight එකකුත් ඇවිල්ලා තියෙනවා. තවත් මේ tablet එකේ මට වටිනම feature එකක් තමයි මේකේ dual speakers බලා ගන්න පුළුවන්. ඒ නිසා සෑහෙනම හොඳ sound quality එකක් සහ balance sound එකක් අපිට මේකෙන් experience කරන්න පුළුවන්. balance sound එකක් කියන්නේ සාමාන්‍යයෙන් කන් දෙකටම සමබරව එන sound එකක්. ඉතින් මේ වගේ sound එකක් experience කරන්න පුළුවන් මේකේ dual speakers තියෙන නිසා මම තාම මේ tablet එකේ battery එක ගැන කතා කරේ නෑනේ. ඒක කියන්න කලින් මම ඔයාලට මේ tablet එකේ thickness එක කියලා ඉන්න. ඉතින් මේකේ thickness එක බලා ගන්න පුළුවන් වෙන්නේ මිලිමීටර් 7.9ක් විදිහට ආසන්න වශයෙන් මිලිමීටර් 8ක් කියන්න පුළුවන්. ඒත් ඒ ගානට නම් දෙන්න බැරි තරම් battery capacity එකක් මේකට දීලා තියෙනවා. කොහොමද මේ tablet එකේ weight එක නම් ග්‍රෑම් 750ක් තියෙනවා. ඒක නම් ටිකක් විතර වැඩි කියලා කියන්න පුළුවන්. අපි නිකන් අතේ තියාගෙන මේක පාවිච්චි කරන්න ටිකක් විතර අමාරුයි. laptop එකක් වගේ පාවිච්චි කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා මේක laptop එකක් වගේ use කරනවා නම් PC mode කියලා එකකුත් ඇවිල්ලා තියෙනවා මේකට inbuilt ම. ඒක පාවිච්චි කරලා ඔයාලට මේකේ multitasking කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් වටින AI features use කරන්න පුළුවන්. සහ මේක laptop එකක් විදිහට පාවිච්චි කරනවා නම් WPS office suite එක තියෙනවා. සහ Gemini වගේම ගොඩක් useful app මේකට නොමිලේම ඇවිල්ලා තියෙනවා. OscalPad 200 එකේ button and ports ගැන කතා කරද්දී tablet එකේ වම් පැත්තේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් on off switch එක තියෙනවා. 3.5mm headphone port එක තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් SIM slot එක තියෙනවා. ඉතින් මේ SIM tray එකට ඕගොල්ලන් dual SIM දාලා පාවිච්චි කරන්න පුළුවන්. සහ ඊට පල්ලෙහාම බලා ගන්න පුළුවන් type C charging port එකක් තියෙනවා. tab එකේ උඩට මෙන්න ඇවිල්ලා තියෙනවා volume rockers. ඊට පස්සේ බලා ගන්න පුළුවන් main microphone එක. ඉතින් tab එකේ යටපැත්තේ මම කලින් කිව්වා වගේම dual speakers උත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි button and ports විදිහට මේකේ බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මේ tablet එකේ greatestම part එක. ඒක තමයි මේකේ බැටරි එක. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් මිලිඇම්පියර් 8300ක බැටරි එකක්. මම ඔයාලට කලින් කිව්වනේ මේකේ thickness එක මිලිමීටර් 8යි තියෙන්නේ. එතකොට ඒ thickness එකට මිලිඇම්පියර් 8300ක් දීලා තියෙන එක සෑහෙන්නම great කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක charge කරන්න පුළුවන් 18 watt fast charging හරහා. fast charging කිව්වට ඇත්තටම මේක full charge කරන්න පැය දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් ඔයාලට මතක තියාගන්න කොහොමද මිලිඇම්පියර් 8300ක් charge කරනවා කියන්නේ 18 watt වලින් ඉතින් සාමාන්‍ය ටිකක් වැඩිපුර වෙලාවක් ගත වෙනවා. මේ tab එකේ බැටරි එකත් එක්ක මට හොඳ experience එකක් තියෙනවා. මම සාමාන්‍යයෙන් මේ tablet එක පාවිච්චි කරලා සතියක් විතර ඇති මේ වෙද්දි ඒ සතිය ඇතුළත මම සාමාන්‍යයෙන් social media පාවිච්චි කරා, games එකක් දෙකක් play කරා. ඉතින් almost දවසකට average screen time එක තියෙන්නේ නැති පැයක් විතර. ඉතින් ඒ වුණත් මේක full charge එකෙන් ඒ සතිය ඇතුළත 70%ක් විතර තමයි අඩු වෙලා තියෙන්නේ. දැනටත් මේක 30%ක් විතර බැටරි එකක් ඉතුරු වෙලා තියෙනවා. මම නම් ඒක ගොඩක් හොඳ දෙයක් විදිහට තමයි දකින්නේ. ඔයා සාමාන්‍යයෙන් මේ tablet එක මිලදී ගත්තොත් සාමාන්‍ය විදිහට පාවිච්චි කරොත් දවස් දෙකක් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා බැටරි එක ගැන නම් කිසිම බය වෙන්න හේතුවක් නැහැ. OscalPad 200 එකේ softwares ගැන කතා කරද්දී මේකේ run වෙන්නේ latestම Android 16 OS එක. Android 16 මත base වෙච්ච DocOS 5 එකත් මේකේ run වෙනවා. ඒ වගේම මේකේ unlocking විදිහට ඔයාලට face unlock බලා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් tablet එක මිලදී ගනිද්දී ඒකේ කැමරා එක ගැන ලොකුවට සැලකිලිමත් වෙන්නේ නැහැ සහ සැලකිලිමත් වෙන්න බෑ. මොකද tablet වලට එච්චර හොඳ quality cameras එන්නේ නැහැ. ඒක කොහොමුණත් OscalPad 200 එකේ rear camera එක megapixel 16ක් බලා ගන්න පුළුවන් සහ front camera එක megapixel 8කින් ඇවිල්ලා තියෙනවා. මේ price range එක නම් ඇත්තටම මේ cameras දෙකේම කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ camera quality එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම කියන්නේ ගොඩක් හොඳ production කරන්නවත් එහෙම නැත්නම් photo shoot කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට නිකන් එදිනෙදා document එක photo එකක් ගන්න, ඒ වගේම තමයි zoom meeting එකකදී selfie camera එක පාවිච්චි කරන්න වගේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මේක. finally දැන් අපි කතා කරමු මේ tablet එක කාටද ගැලපෙන්නේ කියලා. ඔයා සාමාන්‍යයෙන් student කෙනෙක් නම් එහෙම නැත්නම් normal games play කරන්න, එහෙමත්ම නැත්නම් සාමාන්‍යයෙන් video edit කරන්න උනත් මේ tablet එක ගොඩක් ගැලපෙනවා. ඒ ඇරුණම office වැඩවලට සහ casual වැඩවලට ගන්න කෙනෙක්ටත් මේ tablet එක කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. මේ OscalPad 200 එකේ හොඳ display එකක්
එකක් එනවා හොඳ ඩිසයින් එකක් තියෙනවා සහ මේකත් එක්ක ලැබෙන මෙන්න මේ ඇක්සසරිස් ටිකත් ගොඩක් වටිනවා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ලැප්ටොප් එකකට රීප්ලේස් කරන්න පුළුවන් හොඳ ටැබ්ලට් එකක් කියලා Oscal Pad 200 එක. ඉතින් ඔයාලට මේ ටැබ්ලට් එක මිලදී ගන්න අවස්ථාවක් තියෙනවා නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේක මිලදී ගන්න අවශ්‍ය කරන link එක. ඒ හරහා ගිහලා ඔයාලට අවශ්‍ය නම් මේ ටැබ්ලට් එක මිලදී ගන්න පුළුවන්. තා මම කලින් කිව්වා වගේම රිවිව් වීඩියෝ එකට ගෙන ආපු මෙන්න මේ Oscal Pad 200 මගේ ටැබ් එක වීඩියෝ එකෙන් පස්සේ සේල් කරනවා රුපියල් 65000කට. ඉතින් මගෙන් මේක මිලදී ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 077 655 23 85 කියන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ලංකාවේ ඕනම තැනකට cash on delivery කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම පොඩි ගාණක් bank deposit එකක් කරලා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන like button එක press කරලා වීඩියෝ එක like view දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ channel එක ඉස්සරහට දාත් කියලා හිතනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification bell එක නත් all දාලා click කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ ඉක්මනටම හම්බෙමු හැමෝටම ජය වේවා.